මේකත් අපිට රිපෙයාර් එකට ආපු 48 volt 20 amp hour e-bicycle බැටරි එකක්. මේකට ලොකු බැටරි එකක්. මේක බැටරි සෙල් 98ක බැටරි පැක් එකක්. මේක අපි රිපෙයාර් එකට ආවේ අන්ඩර් වෝල්ටේජ් ගිහිල්ලා charge වෙන්නේ නැහැ කියලා තමයි රිපෙයාර් එකට ආවේ. අපි මේක ඕපන් කරලා බලමු මොකක්ද ඉෂුව එක කියලා. මේක බලන්න ලස්සන ආර්ට් වර්ක් එකක් එහෙමත් දාලා තියෙනවා. ඉතින් මේක චයිනා වල ගොඩක් වෙලාවට ගෙවල් වල හෝම් බිස්නස් එකක් විදිහට තමයි මේ විදිහට බැටරි ඇසෙම්බල් කරන්නේ. ඉතින් සමහරට ගෙදරක තියෙද්දි පොඩි බබෙක් ඇඳපු ඩ්‍රොයින් එකක් වෙන්න ඇති. ඉතින් බැටරි පැක් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා පොඩ්ඩක් කොරොට් වෙලා තියෙන එක තැනකින්. මේක ගොඩක් වෙලාවට සෙල් වල ඇසිඩ් ලීක් එකක් නිසා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බැටරි ක්ලස්ටර්ස් ටික කොහොම චෙක් කරාම මේ විදිහට ඩෙඩ් සෙල්ස් අපිට නොටිස් වුණා. ඒවා මේ විදිහට මාක් කරලා ඉවරලා ඩෙඩ් සෙල්ස් ටික ඔක්කොම මේ විදිහට රැක් එකකින් ගලවලා ඉවත් කරගන්නවා. මේ වගේ සෙල් ක්ලස්ටර්ස් කීපයක් ඩැමේජ් වුණාට පස්සේ බැටරි charge වෙන්නේ නැති ප්‍රශ්න සහ ටික දුරක් දුවද්දී බැටරි ඕෆ් වෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා. ඒ වෙලාවට මේක රිපෙයාර් එකක් විදිහට මේ විදිහට පරණ ඩැමේජ් වෙච්ච සෙල් ටික ඔක්කොම අයින් කරලා දාලා අපිට අලුත් සෙල් රීප්ලේස්මන්ට් එකට යන්න වෙනවා. ඉතින් අපිට සමහර පැක්ස් එනවා මේ විදිහට පොඩ්ඩක් ඩැමේජ් වෙන්නේ නැතුව මුළු පැක් එකම ඩෙඩ් වෙච්ච වෙලාවලුත් එහෙමත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි රිපෙයාර් එක කරන්නේ. මේ විදිහට ඔක්කොම ඩැමේජ් වෙච්ච සෙල් ටික අයින් කරලා දාලා මේකට අපි බ්‍රෑන්ඩ් නිව් සෙල්ස් දාලා මේ විදිහට රිපෙයාර් එක කරගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ අපි ගලවගත්ත බැටරි වල තත්ත්වය. ඔයගොල්ලන් පේනවා මේක ඉදිමෙලා තියෙනවා. සමහර ඒවා උතුරලා තියෙනවා. ඉතින් පැක් එකෙන් ගලව ගන්නත් අපිට ටිකක් අමාරු වුණා. මේවා ඉදිමෙලා තියෙන නිසා පොඩ්ඩක් වද දීලා තමයි ගලව ගන්න උනේ. ඉතින් ගලව ගත්තට පස්සේ මේ විදිහට අපි අලුතෙන් සෙල්ස් රැක් එකට ඉන්සර්ට් කරලා මේ ටික ස්පොට් වෙල්ඩින් කරලා ප්‍රොෆෙෂනලි වැඩේ ෆයිනලයිස් කරනවා.